ගොඩක් වෙලා උෂ්ණත්වය ලබා දෙද්දී චොක්ලට් දියවීමට වඩා වැඩි උෂ්ණත්වයක් ලැබීම තුලින් චොක්ලට් සවි වෙන්න පුළුවන්. දැන් මේ විදිහට වතුර භාජනයක් ලිප මත අඩු ගින්දරේ රත් කරගන්නවා. පසුව මේ විදිහට ඊට උඩින් භාජනය තියලා චොක්ලට් කැබලි ටික දාගන්නවා මේ විදිහට. ඔයාලට වීදුරු බෝල් එකක් තියෙනවා නම් අධික රසණය දරා ගන්න පුළුවන් මේ විදිහට බෝයිල් කරද්දී වීදුරු බෝල් එක භාවිත කරන්න. එතකොට පහසුයි චොක්ලට් මෙල්ට් කරන්න වීදුරුවට ඉක්මනින් උෂ්ණත්වය ලැබෙන නිසා. මගේ බෝල් එක මම තියන්න බයයි ඒකට හානි වෙයි කියලා මොකද ඒක මයික්‍රෝවේව් දාන වීදුරු භාජනයක් නෙවෙයි.